අම්බෝ ෆ්‍රෙන්ඩ්ස් එනම මේ එකක් තිබි වෙන මහන්සි බා. මොකද අපි මේ වැඩකට ආවේ සල්ලි නැහැනේ බං මගේ අතේ කීයක් අය 750ක්වත් නැහැනේ. ඒ හින්දා ෆ්‍රෙන්ඩ්ස් අපි මේකට ආවේ. අඩෝ ෆ්‍රෙන්ඩ්ස් බස් යන්න නැති නේ හැබැයි ඉතින් මට යන්න නම් බෑ. අඩෝ ෆ්‍රෙන්ඩ්ස් සුපිරිනේ මේ බස් ටිකේම. මට ගන්න කොයිද බං ඕව සල්ලි නැහැනේ බං මම. ඒක හින්දා ෆ්‍රෙන්ඩ්ස් අපි අර ගෙදර වැඩට යන්න තමයි එවි මාව යාළුවෙක් මගේ. අපි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් යන්කෝ මේ මහත්තයා මොකද්ද කවුරු හරි කෙනෙක් මාව වැඩට ගන්න එවනා කිව්වද ඔව් ආදේ වැඩට ආපු කෙනා මේ ඇවිල්ලා ඉක්මනට ටයිලර් ටික හොදලා දානකෝ හරි අම්බෝ ෆ්‍රෙන්ඩ්ස් අර ටික දාලා හොදලා දාලා ඔය ටික දාලා විතරක් හොදලා දාලා විතරක් මදියකෝ ගිහලා අර වලන් ටිකත් හොදලා ඊට පස්සේ ගේට්ටුතු ගාලා දාන්න ඕනේ හරි මහත්තයා ඒ ටිකත් මං කරලා එන්නම්කෝ එහෙනම් යම් ෆ්‍රෙන්ඩ්ස් එපා වෙනවා බං මේ ගෙදරට ආපු දවසේ නම් වෙදමයි හම්බේ ෆ්‍රෙන්ඩ්ස් ඒකත් හරි මහත්තයා මං අහට්ට ගිහලා නම් බස් ටික බලලා එන්න විනාඩි 5ක් දෙන්නම් ගිහින් බලලා එනවකෝ එන මගුලක් මට තව වැඩ තියෙනවා එහෙට විතර නෙමෙයිනේ ඊටත් වැඩ තියෙනවානේ මම ඉක්මන් කරලා ගිහලා බලනවා නැත්තම් මං එහෙම ගහනවා විනාඩි 5ක් විනාඩි 5ට වැඩි පරක් වුණොත් එහෙම ගහනවා පටාන් ගාලා කනට එකක් හරි ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේක තමයි ලස්සනම බස් එක බා අඩෝ අර ගෙදර දැන් මම මාස ගාණක් වෙනවා ෆ්‍රෙන්ඩ්ස් අහට ඇවිල්ලා රුපියල් 50 රුපියල් 100යි දෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් අතේ මේකට ඉතින් හරි කීයක්වත් දෙන්නේ නැහැ බං එපා වෙලා තියෙන්නේ මට නම් මේ බස් එක ලස්සනයිනේ මේ මහත්තයන්වත් දන්නේ නැහැ බං අනේ මහත්තයා අර බස් එක කීයක් විතර වෙනවද ඔයාට කව ගන්න සල්ලි තියනවද රුපියල් 100ක් 200ක් තියෙනවා මහත්තයාට පැසිවිලි දෙසිට ගන්න පුළුවන් මිනිස්සු ඔව්වා යන මම මරුන් කන්න නැතුව හරි ඉතින් මන් නිකන් ඇවිවේ හරි ඉතින් මම යන්න අර ගාලු කොටුව නේද ෆ්‍රෙන්ඩ්ස් අපි ඉතින් හරි දුප්පන් ඉතින් ඕවට යන්නේ කොහමද වටපිට බැලුවා බයික් එකක් එනවා ඊට පස්සේ අපිට පැන්න හැකි හරි ෆ්‍රෙන්ඩ්ස් ආමර ඉක්මනට අම්මෝ තියන් තම ෆ්‍රෙන්ඩ් එපා වෙලා තිබ්බේ දැන් විනාඩි 5ක් ගියා නැත්නම් දැන් අලගයි කොළඹ වරෙන් දැන් බස් බැලුවා ඇති මේ ආව විතරයි එහෙමද එහෙනම් දැන් ඉතින් දවල්ට කනවා ගිහිල්ලා මොනවද තියෙන්නේ උයාගෙන කන්න ඕනේ අපි මෙතන මේ මං ගිහලා ඉස්සක් ගන්නවා කඩෙන් තමුන් උයාගෙන කණ එකයි ඇත්තේ හරි මහත්තයා මං යන් ගිහලා උයාගෙන එන්නම්කෝ අඩෝ ෆ්‍රෙන්ඩ්ස් මන් නම් දැන් මේක ඇති අයියෝ බෑ මන් නම් එපා වෙලා තියෙන්නේ අයියෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොම හරි ඕනද මං ගිහිල්ලා නම් බට්ටි සම්බුවලයි බති කාලාවේ කමන්නේ ෆ්‍රෙන්ඩ්ස් මන් දෙයවලට පොල්ලක් දානවා හෙලෝ මචං අනේ මම නම් බෑ මම මේ ගෙදර තව වැඩ කරන්න එපා වෙනා බා රුපියල් 100ක් අතට දෙන්නේ නැහැ බා එහෙමද බොර මොකද්ද වැඩක් තියනවා වැඩක් ඉතින් නැද්ද මහත්තයා ඒ කියන්නේ මල්ලි වගාව නැද්ද මහත්තයා වැඩක් එනකො බලන්න චුට්ටක් ඔය ගාලේ දින්නවා ඔව් මල්ලි මං ගාලේ තමයි ඉන්නේ එහෙනම් එනකො බලන්න කඩපිල්ලක් තියනවද බලන්න එනකො තියෙනවා මං එන්න ඉක්මනට අපි ඉතින් දැන් ෆ්‍රෙන්ඩ්ස් අපි ජොබ් එකක් කරලා දෙනවා කිව්වා ඒ මල්ලි හොඳයි බං දැන් අපි මේ මල්ලි කළගුණ සලකන්න තේ ඉන්න අපි යම්කෝ අයි පටස් ගාලා යම් ෆ්‍රෙන්ඩ්ස් අවුලන්නේ අහට්ට යන්න තියෙන්නේ හරි බං මං ආවා කොහෙද ඉන්නේ බලනවා මම ඔය ඈත ඇති මාතර බත් කඩේ එකක් කියලා හර තියෙන්නේ හරි ඒක රොන්න මං එන ගමන් හරි වාඩි මෙතන තියෙන්නේ අවුරුදු 3ක් දෙන්නම් ඒ ටික වැඩ කරලා සල්ලි හොයගන්න තමයි තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් දැන් අවුරුදු 5ක් විතර ගියා ෆ්‍රෙන්ඩ්ස් හැබැයි දැන් ෆ්‍රෙන්ඩ්ස් මම කෝටිපති මං ගාව දැනට තියෙනවා කෝටි එකක් තියෙනවා මං ගාව දැනට
අපි ෆ්‍රෙන්ඩ්ස් අර බස් එකක් අරගෙන බලමු මේ අරුන්ට ගන්න කියන්නේ මම බාසයි ෆ්‍රෙන්ඩ්ස් දැන් මට නම් ගන්න කිය ඔය හිටියේ අපි ෆ්‍රෙන්ඩ්ස් කවන්නේ ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් එහෙම මට කිව්වේ නෑ මට ගන්න කියලා බැන්න ෆ්‍රෙන්ඩ්ස් මම ඔයාලට ඒවා කිව්වේ නැති වුණාට මම දැන් ඔය ගෙදර මාස 3ක් තිස්සේ වැඩ කරපු එකන මට හැම වෙලෙම කියන උඹට මොනවත් නෑ හිඟන්න ඵලයන්ද කියා ෆ්‍රෙන්ඩ්ස් අපි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් දැන් ඉතින් බස් එක පැදලා බලමු මල්ලි අද තවත් අම්මෝ බස් එකක් කරන්නේ අනේ නෑ මල්ලි මේ මෙතන කෝටි එකයි තියෙන්නේ අන්න අතෙන්ට අර බස් එක දෙන්න පුළුවන්ද මල්ලි එමය වාඩ් මට ඔයාගෙන කිව්වා මට මල්ලි කෙනෙක් එයා හරි හොඳයිලු අර ගෙදර වලට කන්න දුන්නෙම නෑලු ඔව් මහත්තයා එහෙම තමයි මට ගන්න කියලාම බැන්නා මේ මෙතෙන් දැන් මේක ඇවිලා අඩුවට මම බස් එක දෙන්නම් කෝටි නෙමෙයි ලක්ෂ මම දෙන්නම් ලක්ෂ 60කට වගේ දෙන්නම් ලක්ෂ 58කට වගේ දෙන්නම්කෝ අනේ තැන්ක් යූ මහත්තයා මෙන්න මෙතන තියෙන්නේ මං ගාව මේ ලක්ෂ 50 මම මෙතන ලක්ෂ 60ක්ම තියනවා ගන්න ඉතෝ ටික ඒ ලක්ෂ දෙක මට එපා මම මහත්තයා මේක අදලා බලන්න මම හරි ආසාවෙන් හිටියේ බස් එක ගන්න හැබැයි ඉතින් මගේ හිමින් දැන් හැබැයි වුණා ෆ්‍රෙන්ඩ්ස් අම්මෝ ෆ්‍රෙන්ඩ්ස් අපි ගිහලා බලමු දැන් ෆ්‍රෙන්ඩ්ස් අම්මෝ ෆ්‍රෙන්ඩ්ස් මේ හප්පෝ ගන්නේ බෑ ෆ්‍රෙන්ඩ්ස් අපි යන් ෆ්‍රෙන්ඩ්ස් දැන් වැඩක බලන්න පිටිපස්ස ඒක තියෙනවා කට්ටිය එනවාද කට්ටිය අද සිපුරි ෆෝන් ටිකක් තියෙනවා බලමු දැන් කවුද හිඟන්නේ කියලා මේ ඒට වරින් යකෝ අයි මොකද හිඟන්න වරින් ගෙදර පෙන්නන්න හිඟන්න කවුද කියලා අර බලපයකෝ මගේ බස් එක වල තියනද බං එව්වා ආඩෝ මල්ලි බස් එක ගත්තේ කොහොමද කියපන්කෝ මං ගාව රුපියල් 50ක් දුන්නේ මාට ඒක වැඩ නෑ අයියේ දැන් වාගේ වැඩක් නෑ අමිතන වා දැන් මට දුන්නේ මාස 3කට රුපියල් 50 මාස 3ක් දුන්නේ නෑනේ සතියට 50 දුන්නේ මාස 3ක් කියන්නේ සති 12යි කියන්නේ 50 හරි මෙතන තියෙනවා මෙතන 10000ක් තියාගන්නකෝ මට දුන්නේ වර 10000ක් ඕනේ 5000ක් දෙන්නම්කෝ නෑ ඒක ඕනේ නෑ 500ක් දෙන්න උපරිම 500 මෙතන 500 තියෙන්නේ තමුන් තියාගන්න ඔය 500 මම යනවා යන්න අඩෝ ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඒක මේ හොනල් එහෙම වෙල්ලා තියෙදි හරි ලස්සනයි ෆ්‍රෙන්ඩ් මේ රින්ග් අප් එකක් තියෙනවා බං ඒකට අඩෝ මොලි අනේ මාවත් දුම් පොළොම්බෝගේ මාත් පොළොසේ අපි දෙන්න තුන් ඕක මිලවල අනේ පාලයන්මයි යන්න අනේ මොල්ලි එහෙම කරන්න එපා ඉතින් මම වල බැන්න තමයි හැබැයි ඉතින් එහෙම නෑ ඉතින් අපි යාළුවනේ යාළුවෝ කොහෙද මම යන්න අපි යාළුවත් එක්ක කතා කරගෙන ඉඳලා ගන්න එයා ආදේ බක්කඩේ
හොටේ අද මල්ලි වර්ගනන් හෙවත් ඒවත් වෙලාන්න කරන්නේ ආ කොහොමද දැන් අර මෙතන හිටපු අර කළු පාට නෙවෙයි මෙතන හිටපු අර නිල් පාට නෙවෙයි අර පාටද කොළ පාට එකක් වගේ අතන හිටපු මල්ලිව දැක්කද එහෙම ලක්ෂණ නෙවෙයි මල්ලි මල්ලි ආනන් දැන් ඉඳලා ගියා කියලා හරි මම ගිහිල්ලා අල්ලන්නම් කියලා thank you නම් ගියා මෙහෙම කරන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. ඔහොම කරා. ඔහොම කරා. ඔහොම කරානේ. ෆ්‍රෙන්ඩ්ස්. හරි කමන්නේ. තමයි කරන්න ඕනේ. මෙන්න බහින්න ඕනේ. එතකොට හරි මේ ෆ්‍රෙන්ඩ්ස් ගෑමුවක් නේ. අර කොහොමද මම මේක ගෑමන්නේ? අම්මට අනිත් පැත්තට නේද හරවලා තියෙන්නේ. අර කමන්නේ. මෙතනින් දාලා තියෙන බස් එකක්. දැනට ෆ්‍රෙන්ඩ් වැඩ ටික ඉවරයි. එහෙනම් කොල්ලෝ අපි ගිහින් එන්න.